ලංකාවේ මචං හැමෝම දන්න දෙයක්නේ හැමෝම විශ්වාස කරන දෙයක්නේ මචං ඔය ඇස්වහ කටවහ කියන එක. ඉතින් ඒ ඇස්වහ කටවහ නැත්තරම නැති වෙන්නේ ඒ ඇස්වහ කටවහ වදින්න නැති වෙන්න අපේ හාමුදුරුවෝ ලස්සන කෙමක් ඒකට කියනවා මචං. අපි අහලා බලමු ඒ කෙම මොකක්ද කියලා. අද සමාජයේ දෙස බලද්දෙන් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැපෙරමින් පවතිනවා. සමහර අපේ උපාසකම්ල තාත්තා දුර පුතාලා අහනවා අපේ හාමුදුරනේ පුදුම විදිහට මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වපුරමින් යනවා කොටසක්. කම්බලත් ඉන්නවා. මේ අස්වහ කටවා දෝෂය කියන එක නිමක් නෑ කියලා. මොනවා කෙරුවත් මොනවා අපලයක් සිදු වෙනවා කම මේ අස්වහ කටවා දෝෂය නිසා. සමහරුන්ට දරා ගන්න බෑ. අල්ලපු ගෙදර මිනිස්සු දිනු වෙනවා දරා ගන්න බෑ. ඉතින් මේ ඇස්වහ කටවා දෝෂයට කෙමක් කියන්න කියනවා. මම කීපයක් කියලා තියෙනවා. තවත් සුවිශේෂී කෙමක් තියෙනවා. ඔබට ඇස්වහ කටවා තියෙනවා. ඔබ ලස්සනට ඇඳලා කරලා ඉන්නවට දරා ගන්න බැරි මිනිස්සු ගම්වල ඉන්නවා. එහෙම නැද්ද? ඔබත් ළඟම ඉන්න අයත් එහෙම ඉන්නවා. ඔබ ඇඳලා කාලා හොඳට සතුටින් ඉන්නවා දකිද්දී මේ පෙන සමහර මිනිස්සුන්ට ඇස්වල ඉන්දි කාටු වයින්නවා වගේ. එහෙම නේද? එහෙම කොටසක් ඉන්නවා. ඉතින් අපිට ඕක නවත්තන්න බෑ. අපි කියත් ඇස්වහ කටවා කියන එක නවත්තන්න බෑ. අපි දැනගන්න ඕනේ ඒ වගේ ආරසා වෙන්න ක්‍රමයක්. මං ක්‍රමේ කියලා දෙන්නම්. වැඩි දෙයක් නැහැ. ගණ්ඩ. ලුණු කැට කීපයක් අතට ගණ්ඩ. අරගෙන කාටත් නොකිය ඉර නගින්න ඉස්සරලා. ඉර පායන්න ඉස්සරලා. ඒ කියන්නේ 5:45ට 5:00 විතර. උදෑසනම 3 වරක් එම ලුණු කැට්ටි ඔලුව වටේ කරකලා කාටත් නොකිය ගිහින් ගිනි ගොඩකට දාන්න. එච්චරයි. ඇස්වහ කටව වදින්නේ නැහැ. ඒක ස්ථිරයි. ලුණු වල මහා ආකර්ෂණ බලවේගයක් තියෙනවා. ඒ ලුණු කැට්ටි අරගෙන 3 වාරක් කරකලා තමන්ගේ සියලු වැසර දුරින් භූත වේවා කියලා ගිනි ගොඩකට දාන්න. සටපට ගාලා පුපුරයි. ඒ කියන්නේ ඇස්වහ කටවයි දෙමින් ඉවරයි. ඔන්න පුංචි කෙමක් කියලා දුන්නේ. කාටත් කරගන්න පුළුවන් මේක. රට ඉන්න මගේ දුවලා පුතාලටත් අම්ලා තාත්තටත් ලුණු නැති තැනක් නෑ ලෝකේ. ලුණු කැට්ටියක් හොයාගන්න පුළුවන්. අරගෙන කරලා බලන්නකො. ඊටාම සාර්ථක කෙම්කමයක්. හැබැයි කාටත් නොකියා කරන්න කතා නොකර මේ දේ කරන්න ඕන. හොඳයි. සෑම දිනකටම තෙරුවන් සරණයි. මේක ඔයාලගේ හිතවත්තුන්ට යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒකත් ලොකු පිනක්නේ. ඒ හින්දා එහෙම ෂෙයා කරලා ලයික් කරලා ස්වාමීන් වහන්සේට සතුටු කරවන්න. හොඳයි. සෑම දිනාටම තෙරුවන් සරණයි. තුනගේ ආශිර්වාදය සියලු මැස්සා කරතන විනෝනියන් ඉඳහපත්. කටවහවලට මෙන්න මේ කෙම කරලා බලන්න සමහරට හරියන්න පුළුවන්. අනිවාර්යෙන් කරලා බලන්න මචං. මේ වැඩේ සමහරට හරියන්න පුළුවන්. ඔය ලුණු කැට ටිකක් අරගෙන ඔළුව වටේ කරකෝලා කාටවත් නොකිය ඒක ගෙනි කොටකට දාන්න තියෙන්නේ. ඉතින් අහගත්ත හරිය ඒගොල්ලෝ හාමුදුරුවෝ කියන දේ. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා හැමෝටම බලන්න මේක ෂෙයා කරන්න. එතකොට හැමෝම මේක දැනගන්න ඕනේ මචං. හැමෝටම බලන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන් ඔයාගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න මචං. මාවත් ෆලෝ කරන්න අමතක කරන්න එපා.